දානවා වීඩියෝ ජය පරාජය දෙකම විදගන්න පරාජය දෙකම ගන්න හොල්ලමු තව හොල්ලමු ඔන්න මහරය පොඩි බ්ලොග් එකක් කරන් ඇවිල්ලා තියෙන්නේ පොඩි චැලෙන්ජින් බ්ලොග් එකක් මේ ඒක මගේ ජීවිතේ මට ලැබුණු චැලෙන්ජ් එකක් දැන් වෙලාව මම හිතන්නේ 11:40ක් 1:35ක් විතර 12 කාලේ විතර බස් එකක් කරනවා මට කොළඹ යන්න හේතුව අපේ කැම්පස් එකෙන් ඕගනයිස් කරලා තිබ්බ කොම්පිටිෂන් එකක් UI UX designing ඉතින් මේකෙන් අපි සතුටුයි කියන්න මුලදී ෆස්ට් රවුන්ඩ් එකෙන් අපි top 10 සිලෙක්ට් වුණා ඉතින් top 10 සිලෙක්ට් වෙලා ඒකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේදී 24 hours කොම්පිටිෂන් එකක් තිබ්බේ. ඒ කියන්නේ අපිට පැය 20ක් ඇතුළත ඒ කට්ටිය දෙනවා අපි තරග කරනවා. ඉතින් අපේ ටීම් එක දැන් ඒ කරලා ඔක්කොම සබ්මිට් කරලා ඉවරයි. ඉතින් නිදි මරාගෙන කරා කියන්න බෑ. කොහොමද අපි වැඩේ කරා හරිද? බොරු කියන්න බෑ ලොග් එකේ. යාලා බලනවා වැඩේ කරා. ඉතින් දැන් තියන්නේ මට පැය භාගයක් තිබ්බේ ලෑස්ති වෙන්න ඉක්මනට දුමක් දෙයක් දාගත්තා. මේ දැන් අපි කොළඹ යන්න ඕනේ හරිද? කොළඹ යන්න ඕනේ මොකද හෙට ඒක ප්‍රසන්ට් කරන්න දෙනවා. ඉතින් මොනවාද දන්නේ නැහැ සමහරලාට ඒක ඕල් අයිලන්ඩ් එකක්. දැන් টොප් 10 ඇවිල්ලා තියෙන්නේ. සමහරලාට සිලෙක්ට් වෙන්න අපල නැති වෙන්න අපල එනිවි අපි ෆුල් ට්‍රයි එක දැම්මා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඇයි මොකද ප්‍රශ්නේ? මොකද ප්‍රශ්නේ? ඈ? එන අමුතුවෙන් බලන් ඉන්නේ. ඇයි? ඇයි? මම යන්න දෙනවා. ඉස්සන්නේ. අපි ගිය. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. ඒ කටහඬ මොන වෙලා තියෙන්නේ? මොකද වෙලා කියන්නේ? කියන්නේ මම යනවා කොළඹ. ආවා කම්පිට වෙලා හිටිය වැඩ කරා යනවා. ඉතින් මොනවා ගන්න work life balance කියන්නේ ඒක තමයි. වැඩ කරන කාලේ වැඩ කරේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. එහෙනම් අපි ගියා. බස් එකට පැටි ගොඩ ඉන්න බහින්ද සීමු දෙවියෝ 6 hours later. Good morning. මම දැන් බස් එකෙන් බහලා යන ගමන් තියෙන ඇනෙක්ස් එකට. කියන්න අද ගොඩක් තියෙන කියන එක හරිද මන් දන්නෙත් නෑ. ෂේප් නේ. නෙගටිව් දේවල් නෙවෙයි මේ ෆීල් සෑඩ් ආ. ඒ කියන්නේ මේ අපේ ආදරය කරන මිනිස්සු ටිකට හරි ඇත්තලා එළියට එනවා කියන එක දවසකට හරි මාර අමාරු දරන්න. ඒක තේරෙන්නේ දැන් ඉතින් ඉන්න තාක්කල් ඒ කට්ටිය වගේ තේරෙන්නේ නැහැ අපිට. කියන්නේ අතරම තේරෙන්නේ නැහැ. දවසට හරි කොට එළියට ආවම තමයි තේරෙන්නේ. ඉන්න ගමන් සමහර වෙලාවට දැනෙන මේකත් එක්ක ඒක මාර අමාරු දෙයක්. එහෙනම් පොඩි සීන්නක් තියෙනවා. බලමු. And the interior structure of the full door. Then කාලා ගියවන් කෑම හොඳයි නේ. thank you. සුපුරුදු ආශාන් ඉන්න හැමදාම මගේ vlogs වල charter වෙන්න ඇල්ලේ. සුපුරුදු අසහන්. මම කියන්නේ මට 150ක් ගෙවපන් කියලා. හරි revenue එකක් කියන දවසට ගෙවනවා ඔබට. අපි කමුනේ 20 minutes later. ගෙවන්නේ නේ. බ්‍රෝ වීඩියෝ එකක් ඔය කරන්න ඔයාලා. ෆොටෝ එකක් ගහන්න නැද්ද අපි? ගහම ඉක්මනට ෆොටෝ එක. බෑ. ෆොටෝ එකක් ගහපන් ෆොටෝ එකක්. මොකද හිතෙන්නේ ඔයාලට අපේ ප්‍රසන්ටේෂන් එක ගැන? නාගත්තද? ගැහුවනේ ගැහුවනේ.
මේක මගේ අශාන් උඹ උප්පැන්නේ මනුමි වගේ බර්ත් සර්ටිෆිකේට් එක දිවංගා සීනේත් ඔබට දෙන්න බෑ උඹ වැඩක් කරේ නෑ After an exciting day, 6 months later. යාළුවනේ මම දානවා වීඩියෝ ජය පරාජය දෙකම විදගන්න පරාජය දෙකම ජය පරාජය දෙකම විදගන්න ඕනේ ඒව කියන්න බා එහෙම කියන්න බා එහෙම කියන්න බා එහෙම කියන්න බා ඔය වෙලාවේ පොතක් පතක් බලාගෙන එක්සෑම් එකකට පාඩම් කරපන් ජාව පොට්ටක් බලපන් මේකෙන් තමයි මම vlog එක පටන් ගන්න ඉතපන් මොනාද මන් ලයිට් එකක් ගත්තා පොඩ්ඩක් ඉදහන් යකෝ තාම දෙකයි දාලා තියෙන්නේ පැහැදිලි කරා එහෙම මේ උඹලා වගේ සල්ලි දීලා ප්‍රොමෝට් කරන්නේ නැහැ ඇඟ පෙන්නලා views ගන්න නැහැ යකෝ ඇඟ පෙන්නලා views ගන්න හිතාගෙන තමයි කරේ හැබැයි views ආවේ නැහැ ඇඟ පෙන්නලා views ගන්න නැහැ ඒක ඕගනික් growth එකක් ඕනි guys අපි යනවා බින්ජු චුම්බින් යනවා චුම්බින් මොනවද රෙකමන්ඩ් කරන්නවා මට නම් අයිස්ක්‍රීම් එකක් තිබ්බත් හොඳයි වගේ කට්ටි එක එක දේවල් ගත්තා හිතාගෙන බලගන්න ඉවරයි මේ දෙකේ වෙනස මොකක්ද සන්ඩේ Sunday කියන්නේ ඇවිල්ලා අයිස්ක්‍රීම් ඔව් මේ දෙක milkshake බොන්න. මේකද සන්ඩේ ඔව් මේකේ දෙකක් තියෙනවා. බෙල් අයිස්ක්‍රීම් ඕන නම් බෙල් අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. ඒකෙම චොක්ලට් අයිස්ක්‍රීම් එක දාලා ගන්නත් පුළුවන්. චොක්ලට් අයිස්ක්‍රීම් ගන්න. මම නම් අයිස්ක්‍රීම් නේ මොකද්ද සන්ඩේ එක ඔයාලා කිව්වේ ගෝබා එක දෙකක් තියෙනවා. බොබා නෑ කො මොකද ගත්තේ? ඔරියෝ චොක්ලට් සන්ඩේ බ්‍රවුන් මේ අයිස්ක්‍රීම් නේ තියෙන්නේ ඔව්. මම බීර් ටයිගර් නේ මිට ලින්ක් මදි වෙනවා බ්‍රවුන් ෂුගර් එක රහකට. බලන්න යාළුවනි මිනිස්සු අයිස්ක්‍රීම් එකක් කන්න විදින දුක ඕෂේනාලියා පේන්නවත් නා මට ඒක zoom කරන්න බෑනේ එඩිට් එකේ zoom කරන්න ඔයාගේ මගේ නයිස් අර මේකේම මේක සන්දි එක හොල්ලමු තව හොල්ලමු මං ගහන්නද මේක අඩෝ මං ගහන්නද ෂා මරු දන්න වනේ මඩක් එපා එදානේ මේකේ බ්‍රවුන් ෂුගර් එක අයිස්ක්‍රීම්. බලන්න බඩීස් කොළඹ රෑ කොළඹ හවස කොච්චර ලස්සනයිද කියලා මේ ළමයාට කන්න ඕනිලු අපි මෙයත් එක්ක කන්න යන්න හදන්නේ අක්කවරයිද කුණුහරුප කියන්නවා මට ඊට පස්සේ ඔය කට් කරන්න වෙනවා මෙයා anyway කොහොම හරි ඔන්න එදා දවසේ වුණා දැන් අශානුයි මම ආයෙ පාරක් බදුල් එන්නයි හදන්නේ තෑගි දෙන්නේ නැහැ Open up your future. ඕක නෙවෙයි මේ අප්පච්චි බලබල ඉන්නේ ඒක ඕක නෙවෙයි මේක මහන්සි ඇයි හයිවේ ආව කියලා ඉතින් පෙරේදා ගියා මේ බඩු බෑග්ස් කීයක් උස්සන්වද වන්නේ ලොග් එකක් කරනවා ඕ ඒ අර මූවි ට්‍රේලර් ඩිසයිනින් එකනේ මූවි ට්‍රේලර් ඩිසයිනින් එකනේ ඕන්ලයින් කියලා ගහන්නේ නේ තියෙනවා කොයි ගහන්නේ මොකද මේ ඇයි ගන්න කම්පියුටරේ හා පොඩි ස්ටිකරයක් ගන්න මේක ටැග් ගම්ම මොකේකෙමද ස්ටිකරයක් ගන්න බෑ දිනෙන් තාන එහෙම තමයි කරෙන්න ඕනේ අනේ ළමයිට මොලේ නෑ කොච්චර කරත් අනේ මම අනේ ඉදිරියල තේ එකක් බොන තරම් ආදල් යන්නේ නැහැ මොනවා වුණත්
by the IE. IE නෙවෙයි IEEE නේ. මම දන්නේ නැහැ ඕවා. ඒක කරන්න. IEEE කියන්නේ මොකක්ද ක්ලබ් එකක්. හෙලෝ බඩි සීසනම් මම බ්ලොග් එක ඉවර ගන්න කියලා හදන්නේ දැන් පට්ට මහන්සි පෙරේද පටන් ගත්ත ගමනද මේ තාම දුවන්නේ. අම්මලා තාම සර්ටිෆිකේට් එක අල්ලලා ඉන්නවා. ඉතින් එයාලට පොඩි දෙයක් වුණා තමයි ඩේක එයාලට මහා මෙලක් වගේ ලොකු විදිහින් දන්නවනේ. මාත් සතුටුයි ඉතින් මට සතුටුයි ඒකට. කියන බර්නන් කොම්පිටිෂන් එක මොකක්ද උනේ කියලා. අපි top 5 සිලෙක්ට් වුණා. ඒ කියන්නේ top 5 කියන්නේ එතන යුනිවර්සිටිස් ටීම් කොමන 70ක් විතර තිබ්බා. ඒකෙන් 10ක් එයාලා සිලෙක්ට් කරලා තිබ්බා. ඒ 10 අතර තමයි 24 hours කොම්පිටිෂන් එක තිබ්බේ. එතනින් ඊට පස්සේ ප්‍රසන්ට් කරන්න තමයි අපිට යන්න තිබ්බේ. ඉතින් එතනදී අපිට හම්බුනේ 5 වෙනි ස්ථානේ. අවුලන්නේ මම හිතන්නේ අපි තසුට්ටක් එහෙම ගානක් අපිට තර්ඩ් ප්ලේස් එක ගහගන්න තිබ්බා. ලකුණු පොඩි ගන්න තමයි මදි වුණේ. බට් අවුලන්නේ ෆස්ට් ටයිම් try එකනේ. ෆස්ට් ප්ලේස් ගත්තේ කොළඹ කැම්පස් එකේ කොළඹ යුනිවර්සිටි එක. සෙකන්ඩ් ප්ලේස් එක අපේ කැම්පස් එකේ. සෙකන්ඩ් එකයි කැලණියට ගියා. 3 මට මතක නැහැ. සෝරි 4 මට මතක නැහැ. 5යි අපි. anyway සතුටුයි යා. ඒක හොඳට ගියා. බලමු ඊළඟ පාර මම ඔයාලා ගැන කියන්න ඕනේ. ගොඩක් ස්තුතියි මෙච්චර ලා බ්ලොග් එක බලවන. අපි රෙකෝඩ් කරපු බ්ලොග්ස් ගොඩක් තමයි ඉස්සරහ දාන්නම් පොඩ මට අඩුපාඩු වෙනවා ඇති මම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ එහෙනම් මම හිතනවා ඔයාලා එන්ජොයි කරනද කියලා අද බ්ලොග් එක ඊළඟ එක සෙට් වෙන නේ ජය බයි